පුඤ්ඤකවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දන්තිං සීමානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛනානි භවಂತಿ යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස මහා පුරිසස්ස භවಂತಿ අනඤ්ඤා සචේ අගාරං අධ්‍යාවසති රාජා හෝති චක්කවර්ති සචේ කෝපන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ච දෝති මේනින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්තුනි අද උදෑසන කාලේ මේ සංඝමිත්‍රාරාම මේ විහාරස්ථානයේ බොහෝම ශ්‍රද්ධාවෙන් උදෑසන සිද්ධ කරන මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉන්දිකා ජයවර්ධන මහත්මිය 2024 දෙසැම්බර් 27 වන දින මියපල්ලව සපත් මන්ත්‍රයේ දුණු ඉන්දික අමදූරු මහත්මයාට ඉක්මම් භවයකදී නිවනින් සැනසෙන්න මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වාගේ පසුගිය දින මේ රටේ ඇති වුණු අවාසනාවන්ත තත්ත්වයෙන් මියපල්ලව සපත් වන හැමදෙනාටම පින් දීලා විපදටපත් වූ හැමදෙනාට කායික මානසික සුවතාවයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා අපි හැමදෙනාට මේ ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. අද අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ ගැඹුරු දේශනාවක් නෙවෙයි. දීඝනිකායේ 3 වෙනි කොටසේ ලක්ඛන සූත්‍ර දේශනාව. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ සාංශාරික ජීවිතයේ පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලෙත් ඊට පෙර ආතුවත් කනලද පුණ්‍ය මහිමයන් නිසා ලැබිච්ච දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවත් ඒ පුරුෂ ලක්ෂණ ලබන්නට අතීතයේ භාග්‍යවතුන් වහන්සේ කරගත්තු පින් මොනවද කියලා පෙන්වතුනේ සඳහන් වෙනවා. ඒ කියන්නේ පුරුෂ ලක්ෂණ කියන ඒවා නිකන් ලැබිච්ච ඒවා නෙවෙයි. සසරේ කරගත්තු අප්‍රමාණ පුණ්‍ය ශක්තියට ලැබිච්ච දේවල්. මේ දේශනාව සිද්ධ කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ. මේ දේශනාව සිද්ධ කළේ භික්ෂුන් වහන්සේලාට. මහණෙනි යම්කිසි කෙනෙක් ළඟ පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා නම් ඒ පුජ්‍යලයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ගති දෙකයි. එකක් ගිහිගේ හිටියෝ සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පුරුෂ ලක්ෂණ හටගත්තේ පින්නතුනි බුදු වෙන්න කලින්ද බුදු වුණාට පස්සේද? බුදු වෙන්නත් කලින්. සිද්ධාර්ථ කුමාර කාලෙත් මතක තියාගන්න පුරුෂ ලක්ෂණ තිබ්බා. නමුත් කිසි මිනිහෙක් පින්නතුනි ඒවට වදින්න පුදන්න ගියේ නෑ. වැන්දේ කාටද? කෙලස් නැසප බුදුරජාණන් වහන්සේටයි. එහෙනම් බුදු කෙනෙකුට මේ ලෝකේ අනතුරක්
අන්තරාවක් කරන්න බැරි පින්නතුනි කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට හානි කරන්න මේ ලෝකේ කාටවත් බෑ. දෙක බුදුරජාණන් වහන්සේ ලැබෙන සිව්පසය වළක්වන්න මේ ලෝකෙ පින්නතුනි කාටවත් බෑ. තුන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මි මාලාවට හානි කරන්න මේ ලෝකෙ කාටවත් බෑ. හතර බුදු කෙනෙක් මරන්න මේ ලෝකෙ පින්නතුනි කාටවත් බෑ. මේ කියන කරුණු හතර මතක තියාගන්න ඒකාන්ත සත්‍ය පින්නතුනි කරුණු හතරක්. ඒ වගේම බුදු කෙනෙක් පහළ වෙන්න පෙර ආතුව මේ ලෝකයේ පින්නතුනි කෝලාහල පහක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ පංචමහා කෝලාහලය කියලා. අපි දේශනාවලත් කියලා තියෙනවා. ඉගෙන ගන්නට පැහැදීම ඇති කරගන්න පින්නතුනි වටිනවා. පංචමහා කෝලාහලය කියලා කියන්නේ පළවෙනි එක තමයි කල්ප කෝලාහලය. දෙවෙනි එක තමයි පින්නතුනි චක්කවර්ති කෝලාහලය. තුන්වෙනි එක තමයි බුද්ධ කෝලාහලය. හතරවෙනි එක මංගල කෝලාහලය. පස්වෙනි එක මෝනීය කෝලාහලය. කෙටියෙන් කියලා දෙන්නම්. පළවෙනි එක කල්ප කෝලාහලය. කල්ප කෝලාහලය කියලා කිව්වේ මේ කල්පය විනාශ වෙන්න අවුරුදු ලක්ෂයක් තිබියදී එක්තරා දේවතාවෙක් රතුපාට වස්ත්‍රයක් ඇඳගෙන මනුස්ස ලෝක මිනිසුන්ට වෙලා කියන මිනිසුනේ තවත් අවුරුදු ලක්ෂයක් ගියතන කල්පේ විනාශ වෙනවා. ඒ නිසා අම්මට සලකන්න තාත්තට සලකන්න පින් කරන්න හොඳට යුතුයකම් කරන්නට. එදාට මිනිස්සු කියනවා අහෝ දුක්ඛං අනේ දුකයි කියලා මිනිස්සු පින්නතුනි මහත් කෝලහලයක් කරනවා. ආන්නයකට කියන්නේ කල්ප කෝලහලය. ඒ කියන්නේ කල්පය විනාශ වෙන්නට පෙර ආතුව දෙවියන් විසින් මිනිස්සුන්ට දැනුම් දීම කිව්වට පස්සේ කල්පේ විනාශ වෙනවායි කියලා මිනිස්සු මහත් කෝලහලයක් කරනවා. ඒ කියන්නේ අපිට පින් කුසල කරන්න තිබුණු කාලය දැන් ගොඩක් ප්‍රමාද වුණා. අහෝ දුක්ඛං අනේ දුකයි කියලා කෝලහලයට කියනවා කල්ප කෝලහලය කියලා. දෙවෙනි එක තමයි පින්නතුනි චක්කවර්ති කෝලහලය. චක්කවර්ති කෝලහලය කියලා කියන්නේ සක්විති රජෙක් උපදින්නට අවුරුදු 100ක් තිබියදී එක්තරා දේවතාවෙක් මිනිස්සුන්ට ඇවිල්ලා කියන මිනිසුනේ තවත් අවුරුදු 100කින් සක්විති රජෙක් ලෝකෙ පහළ වෙනවා. සක්විති රජුට උපන් කළ බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, මත්පැන් බොන්න එපා. මොකද සක්විති රජු රට පාලනය කරන්නේ දස සක්විතිවත්තුව. ඒ දස සක්විතිවත්තුව රාජ්‍ය පාලනයක් කරනකොට මෘග පක්ෂීන්ටවත් පින්නතුණු හිංසාවක් නැහැ. ඒ කියන්නේ කුරුල්ලෙකුටවත් මිනිස්සු හිංසා කරන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු හොඳයි කියන එකනේ. මේකට කියන්නේ පින්නතුණි චක්කවර්ති කෝලහලය කියලා. තුන්වෙනි එක තමයි වැදගත් බුද්ධ කෝලහලය. බුද්ධ කෝලහලය කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නට අවුරුදු 1000ක් තිබියදී එක්තරා දේවතාවෙක් මිනිස්සුන්ට කියන මිනිසුනේ තවත් අවුරුදු 1000ක් ගියතන බුදු කෙනෙක් ලෝකෙ පහළ නැත්තම් නිවන් පුර දොරටු වැඩෙනවා. බුදුවසරිය බලන්න ඕන නම් අම්ම මරන්න එපා, තාත්තා මරන්න එපා, රාතුන් ඝාතනය කරන්න එපා, පංචානන්තරී කර්ම කරන්න එපා, බුදුවසරිය බලන්න ඕන. මේකට කියන්නේ බුද්ධ කෝලහලය කියලා. මේ කියන්නේ මොකුත් නෙවෙයි. බුදු කෙනෙක් සක්විති රජෙක් කල්පේ විනාශ වෙන්න මේ කරුණු පහ සිද්ධ වෙන්න කලින් දෙවියන් විසින් මිනිස්සුන්ට දැනුම් දීම් පහක් පින්නතුනි මේ කරන්නේ. නැත්නම් මේ කෝලහලයක් කියන්නේ අපි කතා කරන රණ්ඩුවක් සරුවලක් එහෙම නෙවෙයි මේ. කෝලහලය කියලා කියන්නේ ඒක පින්නතුනි දෝංකාරයක්. එහෙම නැත්නම් මතක තියාගන්න ඕනේ ඒක සියලු මිනිස්සුන්ට දැනගන්න පින්නතුනි දෙවියන් විසින් කරන සැලසීමක්. අපි අධර්මිෂ්ඨ වැඩ කරනකොට කොහොමද පින්නතුනි දෙවියෝ කෝප වෙනවා. ඒක අපි කවුරුත් මතක තියාගන්න ඕන කාරණාවක්. හොඳට පන්සිල් ලකනකොට, සීල ආරක්ෂා කරනකොට, බණ භාවනාදී කරනකොට මතක තියාගන්න ධර්ම විසින්ම පින්නතුණිය ඇත්තව ආරක්ෂා කරනවා. ඒතෝ හිතන්න එපා බුදුන් වදින්නේ නැති, අම්මට සලකන්නේ, තාත්තට වදින්නේ නැති, වැඩි හිටියෙකුට ගරු කරන්නේ නැති කිසි මිනිහෙක් පින්නතුණි ධර්මයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. ඇයි? එයා ධර්මයට පින්නතුණි වටිනාකමක් දෙන්නේ නැහැ. ධර්මයට වටිනාකමක් දෙන්නේ නැත්නම් එයා රකින්න ධම නැති වෙනවා. ඒකනේ බුදුහාඳුරු දේශනා කළේ ධම්මෝ විරක්කති ධම්මචාරී කියලා. ඊළඟට පින්නතුනි හතරවෙනි එක තමයි මෝනීය කෝලහලය. මෝනීය කෝලහලය. නෑ ඒකට කියන මංගල කෝලහලය. මංගල කෝලහලය කියන්නේ ඒකත් වැදගත්. මංගල සූත්‍රයේ දේශනා කරන්නට අවුරුදු 12ක් තිබියදී එක්තරා දේවතාවෙක් මිනිස්සුන්ට වෙලා කියන මිනිසුනේ තවත් අවුරුදු 12ක් ගියතන බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කරනවා. ඒ තිබෙන්නේ දියුණු වෙන කරුණේ. ඒ කරුණ වසා
නුඹලා සසරින් එතර වෙන්න. හරිනේ? මංගල සූත්‍රයේ දේශනා කරන්න ආරාධනා කළේ කවුද? දෙවියන්. එදා දෙවියන් කල්පනා කළා අපි දියුණු වෙන කරුණු මංගල සූත්‍රයේ බුදුහාඳුරගෙන් අහගත්තට පිරිහෙන කරුණු මොනවද කියලා අහගත්තේ නෑනේ. අදාහ ගන්න ඕනේ මොකද්ද? පිරිහෙන කරුණු මොනවද කියලා. අන්න මංගල සූත්‍රයේ දෙසූ දවසට පහුවදාම තමයි බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ පින්නතුනි දේශනා කළේ. ඒ සූත්‍ර දෙකම අවිජහිත දේශනා. අවිජහිත කියන්නේ කිසිදු බුදුවරේ කවදාවත් පින්නතුනි මේ සූත්‍ර දෙක අතහරින්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ලෝකෙට පහළ වෙන හැම බුදු කෙනෙක්ම මංගල සූත්‍රයත් පරාභව සූත්‍රයත් දේශනා කරනවාමයි. සතිපට්ඨාන සූත්‍රය කොහොමද දේශනා කරනව? ඊළඟට ධම්මචක්කවතුන් සූත්‍රේ මේ ආදී සූත්‍ර කීපයක් තියෙනවා අවිජහිත දේශනා කියලා කියන්නේ. අවිජහිත කියන්නේ සෑම බුදු කෙනෙක්ම දේශනා කරන. ඒතකොට පරාභව සූත්‍රයේ අපි නිකන් අහක් කළා දැම්මට මතක තියාගන්න ඕනේ පරාභව සූත්‍රයේ පිරිත් පොතටත් පිරුවානා පොත් වහන්සේටත් ගත්තේ මොකුන් නිසා නෙවෙයි අවිජහිත දේශනාවක්. ඒ කියන්නේ සෑම බුදු කෙනෙක්ම දේශනා කරන සූත්‍රයන් නිසා තමයි පිරිත් පොතටත් පින්නතුනි සූත්‍රය ගත්තේ. වැටුණා? ඒකට කියන්නේ පින්නතුනි මංගල කෝලාහලය කියලා. ඊළඟට පස්වෙනි එක අවසාන එක තමයි පින්නතුනි මෝනීය කෝලාහලය. මෝනීය කෝලාහලය කියන්නේ මෝනීය කෝලාහලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මෝනීය ප්‍රතිපදාව දේශනා කරන්නට අවුරුදු 7ක් තිබියදී එක්තරා දේවතාවෙක් මිනිස්සුන්ට ඇවිල්ලා කියන මිනිසුනේ තවත් අවුරුදු 7කින් බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමේ මිගදායේ මෝනීය ප්‍රතිපදාව දේශනා කරනවා. ඒක අසා නුඹලත් හොඳට සසරින් එතර වෙන්න කියනවා. මෝනීය ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? අපි දේශනාවල කියලා පින්නතුන් අහලත් ඇති. මෝනීය ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක වතක්. ඒක සමාදානයක්. ඒක සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේට හැබැයි ශාසනික වශයෙන් හැමදේම ලැබෙන්නේ එක වතාවයි. මෝනීය ප්‍රතිපදාව ඒක සමාදන් වෙන්න ඕනේ. බලෙන් රැකගෙන එකක් නෙවෙයි, බලෙන් රකින්න එකකුත් නෙවෙයි. සමාදන් වෙන්න පුළුවන් නම් රකින්න පුළුවන් නම් සමාදන් වෙන්න ඕනේ. මෝනීය ප්‍රතිපදාව කියන්නේ ශාසනික වශයෙන් හැමදේම ලැබෙන එක වතාවයි. පින්නතුන්ට මතකද අපේ ශාසනයේ මෝනීය වත, මෝනීය ප්‍රතිපදාව අග්‍ර ලෙසම සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ කවුද? නාලක හාමුදුරුවෝ. අසිතාපස්තුමාගේ නංගිගේ පුතා. ඒ කියන්නේ පින්නතුන්ට මතකයි අසිතාපස්තුමා සිද්ධාර්ථ කුමාරයා ලැබිච්ච වෙලාවේ දැකපු වෙලාවේ සතුටුම ඇඬුවා. ඇඬුවේ මොකටද නිසා නෙමෙයි මේ දරුවා බුදු වෙනකොට මම මේ ලෝකේ නෑ. අසිතාපස්තුමාගේ නංගි පුතෙක් හිටියා කවුද? නාලක. එයාට කියන පුතේ නාලක අනාගතයේ ලෝකෙ බුදු කෙනෙක් ඒකාන්තයෙන් පහළ වෙනවා. මෙයා ලක්ෂණ දැක්කනේ. හැබැයි පුතේ එදාට මම මේ ලෝකේ නෑ. පුතේ මතක තියාගන්න දැනට පැවිදි වෙන්න බෑ. තවුස් පැවිද්දෙන් පැවිදි වෙන්න. තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ඉන්න අනාගතේ බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමේ මිගදායේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළ අවසන් වූ සැනින් මෝනීය ප්‍රතිපදාව දේශනා කරනවා. අන්නේදාට පුතේ නාලක නුඹ ඉසිපතනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෝනීය ප්‍රතිපදාව සමාදන් වෙන්න. ඉල්ලන්ට කියන්ට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෝනීය ප්‍රතිපදාව දේශනා කරන්න කියලා. එතකොට පුතේ නාලක නුඹට බුදුරජාණන් වහන්සේ මෝනීය ප්‍රතිපදාව කියලා දෙයි. එන මෝනීය ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? නාලක මතක තියාගන්න දැන් මම නුඹට බණ කියනවා. මේ බණ කියන පළවෙනි දවසත් අවසාන දවසත් අද නුඹට. ඒ කියන්නේ නුඹට කවදාවත් නාලක ආයි කවදාවත් මගෙන් බණ අහන්න හම්බෙන්නේ නෑ. නාලක දැන් ලැබෙනව පාත්‍රයක්. මේ පාත්‍රය තමයි පිරිනිවන් පාන කොටත් අතේ තියෙන්නේ. නාලක නුඹ ගමකට පින්නපාත වැඩියොත් ඒ ගමේ ඉන්න පුළුවන් එක දවසයි. දවස් දෙකක් නාලකට එක ගමේ ඉන්න බෑ. තහනමක් නෙවෙයි. ඒක සමාදන් වෙච්ච එකක් නේ. නාලක නුඹට ගහක් යට භාවනා කළොත් ඒ ගහ යට භාවනා කරන්න පුළුවන් එක දවසයි. ඇයි පින්නතුනි මේ සෑම දෙයක්ම එක වතාවක් ලැබෙන්නේ? මෝනීය ප්‍රතිපදාව කියන්නේ ශාසනික වශයෙන් හැමදේම ලැබෙන්නේ එක වතාවයි. ඒ එක වතාවක් ලැබෙන්නේ. ඒක තේරුමක් තියෙන්න එපායි. ඒකේ අර්ථය තමයි වීරවන්තභාවය වැඩි. ඇයි? පාත්‍රයක් හම්බෙනවා. ඒ පාත්‍රය තමයි ජීවිතයේ අවසාන මොහොතේ හුස්ම පොද. මේ වාතලයට මුසගොන්න කොටත් අතේ තියෙන්න ඕනේ ඒක. ඒ කියන්නේ සිහියෙන් පාත්‍රේ ඇයි පින්නතුනි තිබුණ නැහනේ.
යකඩ පාත්‍රය, සුදු යකඩ පාත්‍රය මොකද තිබුණේ නැහැ. මැටි පාත්‍රය තිබුණේ. එතකොට මැටි පාත්‍රේ බිඳෙන්න පුළුවන් ඒක ආරක්. ඇයි ඒක බිඳුනොත් පින්නතුනි වත. ඊට පස්සේ ගමකට ගියා කියමුකෝ. ඒ ගමේ ඉන්න එක දවසයි. ඇයි කවුරුවත් මිනිස්සු ස්වාමීන් වහන්සේ එළවන්නේ නැහැ. ඔබ වහන්සේ ඊයේ දෙටින් අද මොකද ඉන්නේ කියලා. නෑ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මිනිස්සු කෙරෙහි කවදාවත් ඇලෙන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ දන්නවා මිනිස්සුත් එක්ක කොච්චර හිතවත් වුණත් වැඩක් නැහැ. හෙට මම මේ ගමේ නෑ. මිනිස්සුත් දන්නවා මේ ස්වාමීන් වහන්සේත් එක්ක කොච්චර හිතවත් වුණත් වැඩක් නැහැ. මොකද හෙට මේ ස්වාමීන් වහන්සේ මේ ගමේ මිනිස්සු භික්ෂුව කෙරෙහි ඇලෙන්නේ නැහැ. භික්ෂුව මිනිස්සු කෙරෙහි ඇලෙන්නේ නැහැ. ඇයි හැමදේම ලැබෙන්නේ එක වතාවයි. එතකොට ඇලීමක් ගැටීමක් නැතුව පින්නතුනි මේ ගමන යන්න පුළුවන්. ඒක ලස්සන වතක් ඒක. හැබැයි බුදුහාමුදුරු දේශනා කළ පුතේ නාලක මතක තියාගන්න මාස 7ක් හරියට මෝනිය මේ ප්‍රතිපදාව සම්පූර්ණ කළොත් නුඹේ අරහත්ත්වයට මං අප වෙනවයි කිව්වා. කවුද? බුදුරජාණන් වහන්සේ. ලස්සනයි ඒක. ඒක මතක තියාගන්න මේ බුදු කෙනෙක් පහළ වෙන්න පෙර ආතුව දෙවියන් විසින් කරන දැනුම් දීම් පහ මේකට කියන්නේ පංචමහා කෝලාහලය. මතකයිනේ? පළවෙනි එක කල්ප කෝලාහලය, දෙවෙනි එක චක්කවර්ති කෝලාහලය, තුන්වෙනි එක බුද්ධ කෝලාහලය, හතරවෙනි එක මංගල කෝලාහලය, පස්වෙනි එක මෝනෙය්‍ය කෝලාහලය. දැන් අපි බලමු ලක්කන සූත්‍රයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දේශනාවක් නෙවෙයි. පින්නතුන් මතක තියාගන්න මේ පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ඒ කුසලය කළා ඒ පුරුෂ ලක්ෂණ ලැබුවට පින්නතුනි හැමෝම කරන ඒ කුසලය නිසා ඒ පුරුෂ ලක්ෂණ ලැබෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ ආරම්භයේදීම කියන මහණෙනි මතක තියාගන්න පුරුෂ ලක්ෂණ තියෙන්නේ මට විතරක් නෙවෙයි. අන්‍යාගමික නායකයන්ට ශාස්ත්‍රවලට පුරුෂ ලක්ෂණ තියෙනවා. 32ම නෙවෙයි යම් ලක්ෂණ තියෙනවා. නමුත් ඒත් දන්නේ කිව්වා මොන කුසලයක් කළද මේක ලැබෙලා තියෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේට පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ 32ම බලන්න අතීතේ කරගත්තු පුණ්‍ය මහිමයන් මොනවද කියලා මම දන්නවා. පළවෙනියෙන් කියනවා පින්නතුනි සුපතිට්ඨිත පාද, මනාව පිහිටි පාද. අපි පාදයේ පොළවේ තිබ්බහම මුළු පාදයෙන් පොළවේ පිහිටන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ සිරිපතුල පොළවේ තිබ්බහම මුළු සිරිපතුලම පොළවේ පිහිටනවා. අපි සාමාන්‍යයෙන් වැලිපාරක පස්පාරක අපි යනකොට පින්නතුනි පාසලකුණ පොළවේ පිහිටනවා. මොකද බුදුරජාන් වහන්සේ නමක් පින්නතුනි වැඩම කරනකොට සිරිපාසලකුණ කවදාවත් පොළවේ පිහිටන්නේ නැහැ. ඇයි ඒ? මිනිසුන්ට පෑගෙනවා, සත්තුන්ට පෑගෙනවා. එතකොට පින්නතුනි පව් සිද්ධ වෙනවා. අද උනත් රුවන්වැලි සෑ වටේට යනකොට සිරිපතුල් දෙකක් විතර හම්බ වෙනවා. සලපතල මළුවේ යන කෙනා උඩ බලාගෙන ගියත් දැක්කොත් කියනවා හා පාගන්න එපා සිරිපතුලක්. මතක ඇති. සිරිපතුලක් තියෙනවා. පින්නතුනි සිරිපාදේ මේ රුවන්වැලි මහා සෑ පින්නතුනි සලපතල මළුවේ. දැකලා තියෙනවනේ. ඒ නිසා මේක වෙච්චර හරියට පින්නතුනි මිනිස්සු කරකවල. ඒකට සුපතිට්ඨිත පාද මනාව පිහිටි පාද ලැබුණේ ඇයි? ඒ කියන්නේ ඒක ලබන්න කරගත්තු පින්න කුසලය මොකද්ද? දේශනාවේ කියන මහණෙනි පෙර ජාතීන් පෙර ආත්ම භාවවලදී මම දන් බෙදා වැළඳීමේ දක්ෂයෙක් බවට පත් වුණා කිව්වා. ඒ කියන්නේ යමක් ලැබුණාම කවදාවත් ඒක තනියම අනුභව කළේ නැහැ. මේකෙන් ලැබුණු හැමදේම දුන්න කියන එක නෙවෙයි පින්නතුනේ. භාගතුන් වහන්සේ වදාළේ යමක් වැඩිපුර තිබුණොත් මම ඒක තවත් කෙනෙකුට දුන්නා. මේ රසවත් කෑමක් බීමක් ලැබුණාම තවත් කෙනෙකුට ඒක දුන්නා. ඒක ලස්සන දෙයක් පින්නතුනේ. දුර්ලභ කෑමක් ලැබුණාම තවත් කෙනෙකුට දීලා අනුභව කරන එක පින්නතුනේ හරි වටිනවා. ඒ තුල බුදුරජාන් වහන්සේ දේශනා කරන අප්‍රමාණ පින්නතුනේ සතුටක් තියෙනවා. දැන් ඔය ශාසනයේ පින්නතුනේ වත් දෙකක් තියෙනවා. තව බක්තග්ගවත සහ සාරාණීයවත කියලා. බක්තග්ගවතයි සාරාණීයවතයි. බක්තග්ගවත කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ පින්ඩපාත වැඩම කළා පන්සලට ඇවිල්ලා වැඩම කළා තනියෙන් පින්නතුනේ දානේ වළඳන. ඒකට කියන්නේ බත්තංගවත. වරදක් නෙවෙයි. සාරාණීයවත කියන්නේ. සාරාණීයවත කියලා කියන්නේ පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා. ඒ හාමුදුරුවෝ දානශාලාවට ඇවිල්ලා වැඩම කරලා පාත්‍රයේ තියෙනවා දානශාලාව. අනිත් ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේ කරගෙන ආපු පින්ඩපාත ටික හරි හැන්ද හරි පාත්‍ර වලට අනිත් හාමුදුරුවන්ට බෙදනවා. ඒකට කියන්නේ සාරාණීයවත කියලා. එහෙනම් බත්තග්ගවත කියන්නේ පින්ඩපාතේ වැඩම කළා තනියෙන් වළඳනවා. සාරාණීයවත කියලා කියන්නේ පින්ඩපාතේ වැඩම කළා තවත් පිරිසකට පින්නතුනේ දාන ටික බෙදලා දෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරාණීයවත
නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. සාරාණීය වත සම්පූර්ණ වෙන්න නම් එක දිගට අවුරුදු 12ක් පින්ඩපාතේ වඩින්න ඕනේ. ගෙවල් වලට පින්ඩපාතේ වඩින්න නැතුව මේ ගෙවල් වල දාන වලට වඩින්න නැතුව ගෙවල් වලට පින්ඩපාතේ වඩින්න ඕනේ. එක දිගට අවුරුදු 12ක්. 12ම පින්ඩපාතේ වැඩම කළා 12ම පින්නතුණි අනිත් ස්වාමීන් වහන්සේලාට දානේ ටික ටික හරි දෙන්න ඕනේ. 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ පාත්‍රෙත් අරගෙන ඇවිල්ලා තියන්න ඕනේ දානශාලාවේ. උන්වහන්සේ වඩිනව මූණකට හොදන් එන්න. අනේ ඒ අතරතුර අනිත් ස්වාමීන් වහන්සේලා වැඩම කළා මේ පාත්‍රයෙන් දාන ටික උන්වහන්සේලගේ පාත්‍ර වලට බෙදාගෙන වළඳලා. දැන් උන්වහන්සේ මූණකට හොදගෙන ආවට පස්සේ දකින්නේ හිස් පාත්‍රේ. දැන් මොකුත් නැහැනේ පාත්‍රේ. අන්නේ හිස් පාත්‍රයේ දකිනකොට මේ 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ හිස් පාත්‍රයේ දකිනකොට උන්වහන්සේගේ හිතේ කිසි වෙනසක් වෙන්නේ නැත්නම් ආන්නතකොට සම්පූර්ණ වෙනව මොකන්ද? සාරාණීය වත. හිතේ වෙනසක් වුණොත් ආයි කැඩෙනවා. ඒ කියන්නේ ටිකක් මං එනකන් ඉන්න තිබ්බනේ. බත්තටියක් අතතුරු ගොල නෑ මට මමයි පින්නපාත කරගෙන ආවේ. එහෙම සිතිවිලි පහළ වුණොත් ඒ වත පින්නතුනි සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි නිකන් නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කළා අවුරුදු 12ක් සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ නමකට ආනිසංස කීපයකුත් ලැබෙනවා. මොකද්ද? කවදාවත් පින්නතුනි පින්නපාතේ වන්නකොට දාන්න නැති වෙන්නේ. සංඝික දානයකදී අග්‍රම දේ ලැබෙන්නේ කාටද? සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ. දුර්භික්ෂ කාලයකදී වුණත් උන්වහන්සේට කවදාවත් දාන හිඟයක් වෙන්නේ නැහැ. පින්නතුන්ට මතක ඇති මේ කතාව ලස්සනට කියනවා බෝධිසත්ව ගුණෝපේත නායකනේ හරිය ධම්මනායක හඳුරෝ. ඒ කියන්නේ වලස් මුල්ල. ඒ කියන්නේ කිරම වලස් මුල්ල පැත්තේ තියෙනවා කිරම කියලා. ඒකට කියන්නේ කීරගාම කියලා. ඉස්සර කිව්වේ කීරගාම. මේ කීරගාම කියන ගමේ මේ සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේලමක් හිටියා. දවසක් කිරම කියන ගමට ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කළා. උන්වහන්සේට හම්බෙනවා මගදී ස්වාමීන් වහන්සේලා. මේ සාරාණීය වත සම්පූර්ණ කළින්නේ මේ හාමුදුරුවෝ. අවුරුදු 12ක් පින්නපාත වැඩම කළා. දැන් මගදී හම්බුණාම උන්වහන්සේලාගෙන් අහනවා ස්වාමීන් වහන්සේලා කොහෙන්දලාද වැඩි ආවතන ඉඳලා. දානේ හම්බුණාද? දානේ හම්බුණා නම් ස්වාමීන් බඩ පිරෙන දානේ හම්බුන්නේ නැහැ. ඔබ වහන්සේලා වඩින්න මගේ ආරාමයට. මගේ ආරාමයට වඩින්න මම පින්නපාත කරගෙන ඉන්නම් කිව්වා. අපි ඔක්කොටම ඔබ වහන්සේලා වඩින්නකෝ. උන්වහන්සේලා දන්නේ මේ හාමුදුරුවෝ සාරාණීය වත සම්පූර්ණ කරලා තියෙනවා කියලා. අනේ පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ වරින් වර පින්නපාතේ වැඩම කරලා බුදුන් වහන්සේ දන්නවා සාරාණීය වත සම්පූර්ණ කළා නම් පින්නතුනි කවදාවත් දාන්නේ කරදින්නේ නැහැ. ඔක්කොටම දානවා. ඒ ස්වාමීන් වහන්සේ තමයි පින්නතුන්ට මතකද සේල චෛත්‍ය හදුවේ කවුද? මහානාග රජුරෝ. සේල චෛත්‍ය හදුවේ මහානාග රජුරෝනේ. සේල චෛත්‍ය හදලා මහානාග රජුරෝ දින 7ක් සේල චෛත්‍ය ගාව සංඝික දාන 7ක් දුන්නා. විවෘත කරලා සංඝික දාන 7ක් දුන්නා. 7 වෙනි දවසේ මහානාග රජුරවන්ට සිටවිල්ලක් ඇති වුණා. මාලිගාවේ තියෙන කම්බිලියක්. කම්බිලිය කියන්නේ ඒක වටිනා පින්නතුනි වස්ත්‍රයක්. ඒක පූජා කරන්න ඕන අද කාටද? මහා සංඝරත්නයට. මිනිස්සුයෙකුට කිව්ව මිනිස්සයෝ ගෙදර මාලිගාවට ගිහිල්ලා පිසවත් ඇති ඉල්ලන් එන්න ලස්සන කම්බිලියක් වටිනා කම්බිලියක් ඇති ඒක අද මට මහා සංඝරත්නයට පූජා කරන්න ඕනේ. මේ මිනිස්සයා ගියා. ගිහිල්ලා දැන් මේ මිනිස්සයා කම්බිලියක් අරගෙන එනකොට මගදී හම්බෙනව කවුද? අර හාමුදුරුවෝ. කවුද? සාරාණීය වත සම්පූර්ණ කරපු කිරම හිටපු කීරගාම කියන කිරම හිටපු මේ හාමුදුරුවෝ. උන්වහන්සේ මගදී අහන මේ මිනිස්සයාගේ මිනිස්සු කොහෙද යන්නේ? මම මේ සේල දෛත්‍ය ගාමට යනවා. ඔය මොකන්ද? මේක මං අරන් යන්නේ රජුරෝ මට මේක ගේන්න මහා සංඝරත්නය අද මේක මට පූජා කරන්න ඕනේ කියලා. මම මේ කම්බිලේ තරඟ උන්වහන්සේ මගදීම කිව්වා උන්වහන්සේට වඩින් මේ දානෙට. උන්වහන්සේ මගදීම කෝ මිනිස්සයෝ ඕක අරගෙන ගියාට හම්බෙන්නේ මටනේ කිව්වා. දැන් ගියා. මේ මිනිස්සේ රජුරවන්නේ රජතුමනි මගදී හාමුදුරු කෙනෙක් හම්බුණා. උන්වහන්සේ මේ දානෙට වඩිනවා කිව්වා. ඉතින් උන්වහන්සේ කිව්වනේ මේ කම්බිලිය හම්බෙන්නේ උන්වහන්සේ රජුරෝ එහෙම කොහොමද? එහෙම දෙන්න බෑනේ. දැන් උන්වහන්සේ දාන්නට වැඩිය දැන් දාන ඉවරයි පිරිකර පූජා කරන වෙලාවේ මේ කම්බිලිය පළවෙනි හාමුදුරන්ට පූජා කළා මුනුවන්සක ඔක මට එපා දෙවෙනි හාමුදුරන්ට පූජා කරන්න කියලා. දෙවෙනි හාමුදුරන්ට පූජා කළාම අන්තිමට ගිහිල්ලා හම්බුනේ අර හාමුදුරන්ට. ඒකේ මේ සංඝික දානයේදී අග්‍රම දේ ලැබෙන්නේ කාටද? සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් මේක දීර්ඝ විස්තරයක් තියෙනවා කියන්න කාලේ නෙවෙයි. ඉතින් මේ මතක් කළේ යමක් ලැබුණාම පින්නතුනි බෙදාගෙන කෑව බිව්වා. ඒ නිසා තමයි සුපතිට්ඨිත පාද මනාව පිහිටි පින්නතුනි පාද ලැබුණේ. ඊළඟට කියනවා පින්නතුන් යටිපතුල් දෙකේ පිහිටි සක් ලකුණු. පින්නතුන් සිරිපතුල් දැකලා තියෙනවා. ඒ සිරිපතුලේ සෑම කොටුවක් ඇතුළෙම තියෙන මංගල ලක්ෂණයක්. ඒක ලැබුණේ ඇයි?
ඒ කියන්නේ මේ පුරුෂ ලක්ෂණ ලැබුණේ. බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි පෙර මිනිසත් බවක් ලබා සිටි જાතීන්හි මම දන් නෑ පිරිවර සහිතව දන් දුන්නා කිව්වා. ඒ කියන්නේ තනියෙන් පින්කම් කළේ නෑ කිව්වා. ඒ පිරිවර වගේ තමයි අර සෑම කොටුවක් ඇතුළෙම තියෙන මංගල ලක්ෂණේ. වැටුණා පින දැකලා තියෙන සිරිපතුලේ මැද ධර්ම චක්‍රය වගේ තියෙනවා. ඒක පින්නතුනි විහිදලා ගිහලා සෑම කොටුවක් ඇතුලේ මංගල ලක්ෂණ තියෙනවා. අන්නේ හරියට භාග්‍යවතුන් වහන්සේ නැත්නම් පිරිවර සහිතව දන් දුන්නට පින්නතුනි පිරිවරටත් කෙනෙක් ඉන්නවා. මූලිකයෙක් ඉන්නවා. ඒ මූලිකය තමයි පිරිවර හදාගන්නේ. ඒක හරි අමාරු වැඩක්. අද වුණත් පින්නතුනි පින්කම කරන මූලිකනේ බැනුනාන්නේ. කවුරුත් පරිසං කරගෙන කාගෙත් හිත පරිසං කරගෙන වැඩි කරන්න ඕනේ. නැත්නම් හරි අමාරුයි. නමුත් ඒ හිත පරිසං කරගෙන පිරිවර සහිතව පින්නතුනි දන් දුන්නා. ඒ නිසා තමයි යටිපතුල් නැත්නම් සිරිපතුල් දෙකේ පිහිටි සක් ලකුණු ලැබුණේ. ඊළඟට තුන්වෙනි පුරුෂ ලක්ෂණ දිගු විලුඹ. භාගතුන් වහන්සේගේ විලුඹ පින්නතුනි හරි දිගයි. විලුඹ දිග වුණාම පින්නතුනි බොහොම ලස්සනයි. අනිත් එක විලුඹ බොහොම ලස්සනට පින්නතුනි පිරී පවතිනවා. ඒ විලුඹ දිග නිසා තමයි භාගතුන් වහන්සේට පින්නතුන් දැකලා තියෙනවා. භාගතුන් වහන්සේ වැඩ ඉන්නකොට මේ සමාධි සුවේ බලන්නකො මේ සිරිපතුල් දෙක තියෙන හැටි. අපිට එහෙම ගොඩක් වෙලාවක් ඉන්න බෑ. ඒක ලස්සනට පින්නතුනි සිරිපතුල් තියා ගන්නවා. ඒකනේ විලුඹ දිගයිනේ. විලුඹ දිග නිසා පින්නතුනි වරදවා හිතන්න එපා. එහෙම එළමිනිය ගොතාගෙන ඉන්නකොට ඒ සිරිපතුල් දෙක පින්නතුනි බොහොම ලස්සනට හිර වෙනවා. වැටුණා? ඒක පුරුෂ ලක්ෂණයක් ඒක. දිගු විලුඹ. දැන් මතක තියාගන්න මේ හැම දෙයකින්ම පින්නතුන් මතක තියාගන්න මේ නිවන් දකින්න කියන කාරණා නෙවෙයි. නමුත් මේ භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීම නැත්නම් ශ්‍රද්ධාව ඇති කරගන්න කියන කාරණාව. එතකොට ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව කෙලවර වෙන්නේ කොතනින්ද? අන්න හරි ප්‍රඥාවේ. මේ කොහොම කියන්නේ නැත්නම් ඉතින් පුරුෂ ලක්ෂණ දිහා බලන් ඉන්නේ වක්කලි හාඳුරුත් ඇවිදින්නේ. එහෙනම් බුදුහාඳුරු කියන්නේ පාය. පුරුෂ ලක්ෂණ දිහා බලන් හිටියන් ඇති වක්කලීට බනහන්න ඕනේ කියලා. මේ කියන්නේ මතක තියාගන්න ශ්‍රද්ධාව උපදවා ගන්නට. මගේ භාගතුන් වහන්සේ අපි මොනම පින්නතුනි දැක්කත් මතක තියාගන්න ඕනේ සිතින් භාගතුන් වහන්සේ මෙහෙම අහලා කියලා දකිනකොට පින්නතුනි කවදාවත් ඔය ඇත්ත භාගතුන් වහන්සේගෙන් වෙන් කරන්න පින්නතුනි බෑ. ඒකයි මේ කියන්නේ. ඊළඟට කියනවා දිගු ඇඟිලි. දිගු විලුඹ දිගු ඇඟිලි ඒ වගේම දේශනාවේ කියනවා පින්නතුනි මුදු මොලොක්කත් මේ පුරුෂ ලක්ෂණ තුනම දිගු විලුඹ දිගු ඇඟිලි මුදු මොලොක් අත්පා මේ පුරුෂ ලක්ෂණ තුනම ලබන්ට භාගතුන් වහන්සේ දේශනා කරනවා එකම පුණ්‍ය ශක්තියක් කරගත්තා. ඒ තමයි සසර ජීවිතවලදී කවදාවත් සත්තු මරන්න හේතු වෙන දඬු මුගුරු කැට කැබලිති කිසිවක් අත මිටි මොලවා ගත්තේ නැහැ. භාගතුන් ඇඟිලි දිගයිනේ. අපේ ඇඟිලි දිග නැහැ. ඇයි මේ සසරේ ඕනතරම් පින්නතුනි අපි ඕන ඒ කියන්නේ මේව පාවිච්චි කරලා පින්නතුනි දඬු මුගුරු අරගෙන සතුන්ට හිංසා පීඩා කරලා ඇති. දැන් පොතේගත් හාමුදුරුවන්ට මේ ඇඟිලි නැත්තම් මේ පුරුක් මේ මොකද මේ ඇට සංදි වලේ ගැලබි හැරව ගලන්න පටන් ගත්තා. ඇයි සත්තු මරලා නෑ සත්තුන්ට හිංසා පීඩා කළා. කුරුල්ලෝ ඇල්ලුවත් කුරුල්ලන්ගේ පිහාටු ගලනවා කියනෝනේ මෙයා. බුදුහාමුදුරු දේශනා කළා මහණෙනි මේ පොතේගත් දරුන් වහන්සේ පෙර සංසාර ජීවිතේ කුරුල්ලෝ වලලා කුරුල්ලෝ පිහාටු ගලවනවා. අද ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ කුරුල්ලන්ගේ පිහාටු හයි වෙන්නේ මොනවටද? ඇට සංදි වලට. ඒ ඇට සංදි ඔක්කොම පොළොලින් ගහලා බෙදිනවා. නොමර මරනවා කියන්නේ. ඒ දේ කරපු නිසා තමයි පූජිකත්තුන් වහන්සේගේ අද මේ ජීවිතයේ ඇට සංදි වලින් ගැලවි සරව ගන්න පටන් ගත්තා. දිගු ඇඟිලි, දිගු විලුඹ, දිගු මේ මුදු මොලොක් අත්පා මේ කියන පුරුෂ ලක්ෂණ තුනම ලැබුණේ පින්නතුනි සතුන්ට හිංසා පීඩා නැත්නම් මේ දඬු මුගුරු ගත්තාම ඇඟිලි කුඩා වෙනවනේ. නමුත් ඇඟිලි දික්ව ඉපදුනේ පින්නතුනි නිසයි. ඊළඟට කියනවා පින්නතුනි පුරුෂ ලක්ෂණය තමයි කවුළු දෙලකට බදු අත්පා. ඒක වැටෙන්නේ නැහැ. කවුළු දෙලකට බදු අත්පා කියන්නේ අපි හිතමුකෝ බීරළු වැට. බීරළු වැටේ හැමතැනම උසතන උසයි. මහත්තන එක පේලියට අපි තවත් හිතමුකෝ කෝටු කෑලි ටිකක් අරගෙන පින්නතුනි අපි එක මිටට පින්නතුනි බඳිනවා. ඒ කියන්නේ එක කෝටු කෑල්ලක් වටා තව ලණුපටක් දානවා. ඊළඟ කෝටු කෑල්ල වටා එතකොට ලණුපට දිගට තියලා බැලුවහම පින්නතු ලණුපට තියෙන්නේ මේ තේරෙන විදිහට කියලා දෙන්නේ. කෙලින්නේ. ඒ වගේ දැන් අපේ පින්නතුනේ ඇඟිලි පුරුක් එක හා සමාන අන්න හරිය. තේරුණා වැටුණානේ. එක හා සමාන. නමුත් භාගතුන් වහන්සේ පින්නතුනේ ඇඟිලි පහ දික් කළාට පස්සේ මතක තියාගන්න ඒ පුරුක් වර්ධවයි තන්න එපා. මේ කියන්නේ පින්නතුනේ එක හා සමානයි. හරියට පින්නතුනේ බීරළු වැටක් උසතන උසයි මහතන එක සමානයිනේ පින්නතුනේ බලනකොට. ඒක වැටුණාද කියන්නකො. ආන්න එක පුරුෂ ලක්ෂණ. ඒ කියන්නේ මේ දේශනාවේ කියන්නේ
කවුළු දැලකට බඳු අත්පා. කවුළු දැලක් වගේ. ඒ කියන්නේ කවුළු දැලක් තියෙනකොට ඒ කවුළුවක් පින්නතුනේ එක හා සම කොහොම එක දිගට ගන්න තියෙනවා. ඒක මේ කිව්වේ. ඊළඟට කියනවා පින්නතුනේ වටකුරු සග්ගඩියක් බඳු උස්සු ගොප්පැටය. භාගතුන් වහන්සේගේ දැන් අපේ පින්නතුනේ මේ කකුල් දෙකේ ගොප්පැට දෙක තියෙන්නේ පහළට වෙන්නනේ. නමුත් භාගතුන් වහන්සේගේ සිරිපතුල් දෙකේ ගොප්පැට දෙක තියෙන්නේ පින්නතුන් ටිකක් උඩහට වෙන්න. ඒ නිසා තමයි භාගතුන් වහන්සේට සිරිපතුල මතක තියාගන්න ඕන ප්‍රදේශයක කියන්නේ ඕන විදියකට පින්නතුන් නවන්න කියන්න නමන්න මේ සෑම දෙයක්ම ලැබිලා තියෙන්නේ මොකක්ද මේ බුද්ධත්වයේ වෙනුවෙන්. බුද්ධත්වයේ වෙනුවෙන් ඒ සියලු දේ පහසුවෙන් පූර්ණය කරගෙන යන්නට ලැබිච්ච පින්නතුනි උත්තරීතර ගමනක පින්නතුනි ආනිසංසයක ප්‍රතිඵලයක් මේ. එතකොට උත්තරීතර පුරුෂයෙක්නේ. දැන් සීල බ්‍රාහ්මණයා පින්නතුන්ට මතකයි සීල බ්‍රාහ්මණයා දවසක් ආවා යන්න ඕනේ ඔච්චර පුරුෂ ලක්ෂණ තියෙන කෙනාගේ බලන්න පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. මොකද ඉන්දියාවේ අදටත් ඉන්නවා දේහ ලක්ෂණ පුරුෂ ලක්ෂණ කියලා අනාගතයේ පිළිබඳව කියන මිනිස්සු. ඒ પરම්පරාවෙන් ආපු සීල බ්‍රාහ්මණය වයි කෙනෙක් දවසක් ගියා. ඒ සීල සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ. දැන් ගිහිල්ලා මෙයා බලන්න බුදුහාඳුනගේ ඇත්තටම පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. බලනකොට මෙයා දකින්නේ පුරුෂ ලක්ෂණ 30ක්. පුරුෂ ලක්ෂණ දෙකක් මෙයාට පේන්නේ නැහැ. මොකද්ද පේන්නේ පුරුෂ ලක්ෂණ දෙක? එකක් තමයි භාගතුන් වහන්සේගේ රහසඟ. අනිත් එක තමයි භාගතුන් වහන්සේට දිගු දිවක් ඇති බව. පේන්නේ නැහනේ. දැන් සැක කරනවා. බුදුහාඳුර දැනගත්ත මේ මිනිස්සේ මම කරේ සැක උපදවනවා. මේ සැක කරන්නේ බුදු කෙනෙක් කරේනේ. ඒ නිසා නොදකින් ලැබුණු පුරුෂ ලක්ෂණ දෙකක් දකින්න සලස්සන්න ඕනේ. බුදුහාඳුර කරපු දේ තමයි තමන් වහන්සේගේ දිවෙන් තමන් වහන්සේගේ දෙකන් ස්පර්ශ කළා. පින්නතුන් හිතෙන්නේ නැද්ද ඔච්චර දිගු දිවක් භාගතුන් වහන්සේට තියෙන්නේ? නෑ මතක තියාගන්න. එතන භාගතුන් වහන්සේගේ දිව හරි මට සිටුයි. අපේ හරි ගොරෝසුයි. අපිට ඕන පැත්තට කේලම් මුසාවාද ඔක්කොම අපිට කියන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේගේ දිව හරි පින්නතුනි මට සිටුයි. මට තුලකම නිසා වරදවා හිතන්න එපා. පෑන් තුඩක් මේ ඒ දිව උල් කරන්න පුළුවන්. භාගතුන් වහන්සේගේ දිව මට සිටුයිනේ. ඒ නිසා පෑන් තුඩක් මේ ඒ නිසා තමන් වහන්සේගේ දිවෙන් තමන් වහන්සේගේ දෙකන් ස්පර්ශ කරන්න පුළුවන්. දැන් පුරුෂ ලක්ෂණේ දැක්කනේ සැකේ දරවනා. තව එකයි. ඒ තමයි භාගතුන් වහන්සේගේ රහසඟ. බුදුහාඳුර කරබැද තමන් වහන්සේගේ සිවුරත් අඳනියත් අතරේ භාගතුන් වහන්සේගේ රහසඟ ඡායාව සෙවණැල්ල පමණක් දකින්න සැලැස්සුවා. සැකේ දරුණා. පුරුෂ ලක්ෂණ 32ම දැක්කනේ. ආන්නේ වෙලාවේ තමයි සීල බ්‍රාහ්මණය පින්නතුනේ තීරණය කරගත්ත මේ ඇත්තටම තථාගත බුදු කෙනෙක් කියලා. ඊට පස්සේ පිරිවරත් එක්ක පින්නතුනේ දන් දුන්නේ. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ. ඒකෙන් ඇති උනේ ශ්‍රද්ධාව පැහැදීම. නමුත් පින්නතුනේ එතුමාගේ ශ්‍රද්ධාව අන්තිමට පින්නතුනේ ප්‍රඥාවෙන් කෙලවර භාවයටපත් වුණා. ඊළඟට කියනවා පින්නතුනේ ඕලමුවන්ගේ බඳු කෙන්ඩා. භාගතුන් වහන්සේ කෙන්ඩා බොහොම පුංචිනේ. ඕලමුවගෙත් එහෙමයි. ඇයි ඕලමුවගේ කෙන්ඩා බොහොම පුංචි. පුංචි නිසා තමයි ඕලමුවට එකතැනක ඉඳගෙන ලොකු දුරකට පින්නතුනේ පනින්න පුළුවන්. ඒ කෙන්ඩා බොහොම පුංචිනේ. ඒ වගේ භාගතුන් වහන්සේගෙත් කෙන්ඩ බොහොම පුංචි. නමුත් පින්නතුනේ උඩහට එන්න හරි මහතයි. ඒක ලස්සනයිනේ. ඒකනේ මස් පිරිච්ච බවක් තියෙනවානේ. ඒකයි මේ කිව්වේ. ඊළඟට කියනවා පින්නතුනේ නොනැමී නවවෙනි පුරුෂලා නේ තමයි නොනැමී ධනතෙක් දිගු කළ හැකි දෙයක්. භාගතුන් වහන්සේට සිටගෙන සිටියදීම තමන් වහන්සේගේ ධනිත් පොල් කටු දෙක පින්නතුනේ ස්පර්ශ කරන්න පුළුවන්. ඒකත් පුරුෂ ලක්ෂණයක්. ඊළඟට කියනවා 10 වෙනි එක කෝෂයක් තුල ගලුණු පුරුෂ නිමිත්ත. ඒක පින්නතුන්ට මතකයි. 11 වෙනි එක තමයි රන්වන් පාට ශරීරේ. භාගතුන් වහන්සේගේ ශරීරේ රත්තරන් පාටයිනේ. පින්නතුන්ට මතකයි ප්‍රජාපති ගෞතම අමුතු කතාවක් නෙවෙයි. අවුරුදු 120 දී බුදුහාමුදුරු ගාවට වැඩම කළා. වැඩම කළකෝ ස්වාමීනි බුදු පුතේ ඔබ වහන්සේ මතක තියාගන්න ජීවන ගමනේ බොහෝ ආත්ම භාවවල මමයි ඔබ වහන්සේගේ අම්මා. මගේ අක්ක නෙවෙයි ඔබ වහන්සේගේ අම්මා. මම හෙට නිවන් පුරයට යනවා පිරිනිවන් පානවා මට ඔබ වහන්සේගේ ලස්සන ශරීරය බලන්න ඕන කිව්වා. ඒ නිසා සිවුර පහත් කරන්ට මට ඔය ලස්සන ශරීරය බලන්න. බුදුහාමුදුරු සිවුර පහත් කළා. රත්තරන් පාටයි භාගතුන් වහන්සේගේ ශරීරය. ප්‍රජාපති ගෞතමිය සෑහෙන වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් කඳක්වන් බබලන ඒ බුදු සිරුරස බලන් ඉඳලා අන්තිමට කියනවා බුදු පුතේ මේ බුදු සිරුර මේ තරම් රත්තරන් පාට වෙන්න මගෙන් බීප කිරි මොන තරම් රත්තරන් පාට වෙන්නේ නැවුවා. අද තමයි මට වැටහෙන්නේ බීලතේ නිකම් කිරි නෙවෙයි රත්තරන් පාට කිරි රන් කිරි නොබිව්වා නම් පුතේ මේ ශරීරයේ මේ තරම් රත්තරන් පාට වෙන්න විදියක් නෑ.
දැන් සිවුර පරව ගන්න කිව්වා. තව කිල්ලීමක් තියෙනවා මොකද්ද? පුංචි කාලේ මගේ දෙතනින් කිරිබොනකොට අනිත් අතින් අනන්තවත් ශ්‍රීපොල් දෙක මගේ ස්පර්ශ කළා. නමුත් බුදුනාට පස්සේ අල්ලලා ඉබල මං කවදාවත් වැදලා නැහැ. ඒ නිසා මට හිතේ හැටියට ශ්‍රීපොල් දෙක දැන් වදින්න ඕනේ. තව ඉදිරියට තියන ශ්‍රීපොල් දෙක. එදත් ශ්‍රීපොල් දෙක ඉදිරියට තිබ්බහම ප්‍රජාපති ගෞතමී සෑහෙන වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපොල් දෙක ඉඹලා අන්තිමට කියන බුදු පුතේ මේ ශ්‍රීපොල් දෙකේ තාමත්මයි කිරිසුන් තියෙනවා කිව්වා. බුදු වුණාට කමක් නැහැ. ඔබ වහන්සේ මතක තියාගන්න ඔබ වහන්සේගේ ඇඟේ තාමත් දුවන්නේ මගෙන් බීපු කිරිමල ශක්තිය කිව්වා. ඔබ වහන්සේට මම පෙව්වේ තණ්හාව නැති කරන කිරි, තෘෂ්ණාව නැති කරන කිරි පෝපු නිසා තමයි මිනිස්සුන්ගේ තෘෂ්ණාව නැති වෙන්න විදියට ඔබ වහන්සේට බණ කියන්න පුළුවන්කම ලැබුණේ. අනන්ත සංසාරේ ආත්මභාව දෙක තුනක දුර විතරයි මට ඔබ වහන්සේගේ අම්ම වෙන්න බැරි වුණේ. ඇත්තයි ප්‍රජාපති ගෞතමී තමයි බොහෝ ආත්මභාවවල බුදුහඳුරන්ගේ අම්මා. මහාමායා දේවිය අක්කා පින්නතුනි මේ ලෝකේ සංසාර ජීවිතයේ අම්ම බබට පත්වනේ ආත්මභාව බොහෝම කීපයයි. ඇයි කියනවනේ ප්‍රජාපති බොහෝ ආත්මභාවවල මමයි ඔබ වහන්සේගේ අම්මා. ආත්මභාව දෙක තුනක විතරයි මට ඔබ වහන්සේගේ අම්මා වෙන්න බැරි වුණේ. අවසාන ජීවිතයේ ඔබ වහන්සේ බිහි කරන්න මට පින් නැති වුණාට ඔබ වහන්සේට කිරි දෙන්න මට පින් තිබුණා. බුදු කෙනෙකුට කිරි දුන්නු අම්මා මේ ලෝකේ හරි වාසනාවන්තයි. ස්වාමීනි මේ දෙතන හරි වාසනාවන්තයි. ඇයි? ඔබ වහන්සේට කිරි දුන්නේ බුදු වෙන්න. දරුවෝ දෙන්නට කිරි දුන්නේ මහාන වෙන්න. මේ ලෝකේ යම් කි සත්වයක් සතර දුකින් නිදහස් වෙනවද? සතර දුකින් නිදහස් වෙන සෑම සත්වයක්ම මේ මට නයයි. ඇයි? ඔබ වහන්සේගේ අම්ම නැති වෙච්ච වෙලාවේ මම කිරි නොදුන්නා නම් අද ඔබ වහන්සේ බුදු පදවිය නැහැ කිව්වා. පුදුම ලස්සන ටිකක් කියලා තමයි අන්තිමට ප්‍රජාපති ගෞතමී වැඳලා සංගපෙලේ හිටපු අන්තිම පුංචි හාමුදුරුවෝ තමයි රාහුල පුංචි හාමුදුරුවන්ට දන ගහලා වැඳා. කවුද? ප්‍රජාපති ගෞතමිය. අෂ්ටගරු ධර්මවල එකක්වත් පින්නතුනේ ඇය කිසිම දවසක කැඩුවෙත් නැහැ, හිතුවෙත් නැහැ කඩන්ට. ඇයි? භාගතුන් වහන්සේ වදාළනේ කිසිම හේතුවක් නිසා වදින්න බෑ කියලා. ඉතින් ප්‍රජාපති ගෞතමිය මතක තියාගන්න සංගපෙලේ හිටපු අන්තිම පුංචි හාමුදුරුවෝ තමයි රාහුල පුංචි හාන්ටත් වැඳලා තමයි නිවන් පුරයට වැඩම කළේ. මේ දේශනාව අපි කියලා තියෙනවා. එදා ප්‍රජාපති ගෞතමීගේ දේහය ආදාහනය කළාට පස්සේ පින්නතුන්ට මතකද ඒ සියලු භස්ම අවශේෂ අලු ධාතුන් වහන්සේලා එකතු කළේ මොකේද? බුදුහාමුදුරුවෝ දානේ වළඳ පාත්‍රයට එකතු කළේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. පින්නතුනි මොන මිනිස්සයද මේ ලෝකේ අපි කවදාවත් කරන්නේමද? අම්ම නැතුණයි කියලා අම්මගේ භස්ම අවශේෂ මිනි අලු ටික අපි වළඳන පාත්‍රයට අපි කවදාවත් එකතු කරනවයි? නෑනේ. කිසිම දරුවෙක් කන පිඟානට එහෙම එකතු කරනවයි අම්ම නැතුණයි කියලා නෑ. බුදුහාමුදුරන්ගේ අම්මත් නෙවෙයි පුංචි අම්මා. ප්‍රජාපති ගෞතමී පින්වන පාපෙලාවේ ආනන්ද හාමුදුරුවෝ තමයි සියලුම ධාතුන් වහන්සේලා එකතු කළේ බුදුහාමුදුරුවෝ දානිවලු පාත්‍රයට. එකතු කළ බුදුහාමුදුරන්ගේ අතට ආනන්ද හාමුදුරුවෝ ගෙනත් දුන්නාම බුදුරජාන් වහන්සේ මතක් කළා ආනන්ද පුංචි අම්මගේ ධාතුන් වහන්සේලාගෙත් මට කිරිසෝන් දැනෙනවා කිව්වා. පුංචි අම්මගේ ධාතුන් වහන්සේලාගෙත් මට කිරිසෝන් දැනෙනවා කිව්වා. පුදුම ලස්සන තේරි ගාතාවල අටුවාවේ මේ ටික දිගට ලස්සනට තියෙන මෑරිවුන්ට මතක ඇති. ඒ දෙකේ තේරි ගාතා පොතක් හම්බුනොත් පින්නතුනි කියවන්න ඕනේ. මොකුත් නිසා නෙවෙයි. මෙතන බොහෝ ඉන්නේ අම්බලනේ. තේරි ගාතා පොතක් හම්බුනොත් කියවනක ඒ බොහෝ තේරි ගාතාවල පින්නතුනි අම්මලගේ දුක හිතන කතාවක් ඒ කතාව ඇතුලේ තියෙනවා. ඒ නිසා බොහෝ තරණින් වහන්සේලා බුද්ධ කාලයේ පින්නතුනි මොකක් හරි දෙයක් නිසා ඒ කියන්නේ දුකට පෙළන්නේ නැතුව දුක සැපතකට පෙළගත්තු තරණින් වහන්සේලා ඉන්නේ. නේ එක්ක මහත්යගෙන් පින්නතුනි බැට කාලා ගෙදර වැඩමුට හාම්පුතාගෙන් ගුටි කාලා එක්ක බඩමුට්ටු කැල්ල ගෙදරින් පින්නතුනි එලෝලා එක්ක දරුවෙක් නැති වෙලා එක්ක මහත්ය නැති වෙලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒ දුකට පෙරළුන්නේ නැතුව ඒ කියන්නේ අකුසලයේ විඳින්න පුරුදු වෙන්න හොඳ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අකුසලයේ කවදාවත් විඳින්න පින්නතුනි පුරුදු වෙන්න හොඳ නැහැ. අකුසලයේ විඳින්න මතක තියාගන්න. පින්නතුනි පෙර සංසාරේ කරගත්තු අකුසලයෙන් පින්නතුනි ඒ පිට ආපිට එනවා. වැටුණා. සමහර මිනිස්සු අකුසලයෙන් පින්නතුනි විඳිනවා. එපා. අකුසලයේ විඳින්න කවදාවත් පුරුදු වෙන්න එපා. පින්නතුනි ඒකට හරියන්න කුසලයේ කරන්ට. ඒ කියන්නේ දුක කවදාවත් දුකට පෙළන්න එපා. දුක හැමතිස්සෙම සැපතකට පින්නතුනි පරිවර්තනය කරගන්නට ඕනේ. ඊළඟට කියනවා පින්නතුනි එක රෝම කෝපයක දැලිගුණු කිසිවක් නොරඳනා සියුම් සම. භාගතුන් වහන්සේගේ හැම හරි සියුම්නේ. සියුම් නිසා තමයි පින්නතුනි දැලිගුණු කිසිවක් රඳන්නේ. අපේ හැම හරි ගොරෝසුයි. ඒ නිසා දැලිගුණු ඔක්කොම රඳනවා. ඊළඟට කියනවා පින්නතුනි එක තැනක භාගතුන් වහන්සේගේ ශරීරයේ හටගන්න එක රෝම කූපයක් විතරයි. අපේ එක තැනක රෝම කූප දෙක තුන හට ගන්නවනේ.
භාගතුන් වහන්සේගේ පින්නතුණු එහෙම නැහැ. ඊළඟට කියනවා ඒ සෑම රෝම කෝපයක්ම කරකේ තිබෙන්නේ දක්ෂිනාවර්තය. ඒ කියන්නේ දකුණට තමයි පින්නතුණු කරකලා තියෙන්නේ. ඒකත් පුරුෂ ලක්ෂණයක්. ඊළඟට කියනවා බඹුගේ සමාන ඍජු ශරීරය. භාගතුන් වහන්සේගේ ශරීරය බොහොම ඍජුයි. ඒ කියන්නේ පින්නතුන් දන්නවනේ බුදුරජාන් වහන්සේ කවදාවත් බෙල්ල හරවල කාටවත් යමක් කියන්නේ නැහැ. මුළු ශරීරයම හරවගෙන තමයි කියන්නේ. හරියට කොයි වගේද? ඇත්රංචුවක් යනකොට ඇත්රංචුවේ නායකයා පිටිපස්සෙන් ඇත් පැටවුන්ට මොන හරි කියන්න ඕන නම් ඇතාට පිටිපස්ස බලන්න ඕන නම් බෙල්ල හරවල බලන්න බෑනේ ඇතාට. ඇතාට පිටිපස්ස බලන්න ඕන නම් මුළු ශරීරයම හරවන්න වෙනවා. ඒ වගේ තමයි භාගතුන් වහන්සේ කවදාවත් පින්නතුනි බෙල්ල හරවල යමක් කියන්නේ නැහැ. කොතනකවත් පින්නතුනි බුද්ධ ප්‍රතිමා නැහැ. නෙලලක් නැහැ, ඇදලක් නැහැ. මතක තියාගන්න බෙල්ල හරවල යමක් කියන්නේ බුදුහාමුදුරුවෝ. මුළු ශරීරයම ඍජුව කෙලින් තියාගෙන තමයි පින්නතුනි කියන දෙයක් කියන්නේ. අපි හිතමු දැන් භාගතුන් වහන්සේ වඩිනකොට පිටිපස්සෙන් ඉන්න ශ්‍රාවකයන්ට මොනවා හරි කියන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ටත් කවදාවත් බෙල්ල හරවල යමක් කියන්නේ නැහැ. ඒක පුරුෂ ලක්ෂණයක් පින්නතුනි. ඊළඟට කියනවා භාගතුන් වහන්සේගේ දෙවුරස් දෙක මැද පින්නතුනි පිරුණු බව. පිටිපතුල් දෙක පිටි යත්ල දෙවුරස් දෙක මැද පිරුණු බව. ඒ කියන්නේ උරස් දෙක දෙපැත්ත. ඒ කියන්නේ අපි කාලයක් යනකොට පින්නතුනි උරස් දෙකේ දෙපැත්තේ බලවල් දෙකක් හදෙනවා. වතුරත් පුරවන්න පුළුවන්. අපි දැකලා තියෙන සියගේ. නමුත් මතක තියාගන්න භාගතුන් වහන්සේගේ එහෙම නැහැ. ඒ දෙවුරේ උරවල් උරස් දෙක පිරුණාම පින්නතුනි ඒක පුරුෂ ලක්ෂණයක් ඒක. ඊළඟට කියනවා සිංහයාගේ බඳු පෙරකය පිරුණු පෙරකය පින්නතුනි සිංහයා දිහා කෙලින් බැලුවාම ඒ කියන්නේ මූණ දිහා බැලුවාම මතක තියාගන්න ඌ කෙලින් හිටියොත් කවදාම සිංහයාගේ පිටිපස ප්‍රදේශයේ පින්නතුනි පේන්නේ. ඇයි? කේසර වලින් ගැවසිච්ච මහ පුදුම ප්‍රතාපද බවක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේත් මතක තියාගන්න ඕන තැනක ඕන ශාස්ත්‍රවල ළඟ වැඩ හිටියත් භාගතුන් වහන්සේ තමයි පින්නතුනි කැපී පෙනෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පින්නතුනි සමාන්තරව පිහිටුණු විහිදුණු අතපතර නුගියක් බඳු පින්නතුනි සමාන ශරීරය. ඒ කියන්නේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය. මහතර සමාන උසර සමාන පින්නතුනි මහත. අපි දේශනාවලත් කියලා තියෙන ඔය සිංහ නිදා ගන්න පින්නතුනි ක්‍රමයක් තියෙනවා. සිංහ නිදාගන්නේ සිංහ සෙයියාවක් තියෙනවානේ. ඒ කියන්නේ සිංහයා ඉස්සර කකුල් දෙක නවනවා. නවලා ඉස්සර කකුල් දෙක උඩ තියාගන්න මොකද්ද? ඔළුව. පිටිපස්ස කකුල් දෙකක් නවනවා. නවලා පිටිපස්ස කකුල් දෙකේ මේ කලව දෙක අස්සේ ගහගන්නම නපුට. ගහගෙන තමයි සිංහයා බුදිය ගන්නෙ. දැන් සිංහයා බුදිය ගන්නවා. බුදියගෙන සිංහයා උදේ පාන්දර අවදි වෙනවා. අවදි වෙච්ච ගමන් සිංහයා මොකද්ද බලන්නේ? බුදියගත්තු විදියටම කකුල් හතර තියෙනවද කියලා. බුදියගත්තු විදියටම කකුල් හතර තිබුණොත් සිංහයා නැගිටිනවා. නැගිටලා අනිවාර්යෙන් එදාට සතෙක් මරනවා. පින්නතුන් හිතනවද මේ සිංහය හැමදාම සත්තු මරාගෙන කනවා කියලා? නෑ. සිංහය සතෙක් මරන්නේ. ඌ හරියට බුදියගෙන හරියට අවදි වෙච්ච දවසට විතරයි සිංහය සතෙක් මරන්නේ. ඒ කියන්නේ බුදියගත්තු විදියටම ඌ බුදියනකොට බලනවා කකුල් හතර තියෙන විදිය. නැගෙන්නකොට සිංහයට ඒ විදියටම කකුල් හතර තියෙන්න ඕනේ. ඌ සිහියෙන් බුදිය ගන්න. නමුත් අවදි වෙනකොට එක කකුලක් කරේ එහාට මෙහාට ගිහිල්ලා තිබුණොත් සිංහය මොකද්ද කරන්නේ? මගේ හත්මුතු පරම්පරාවටම නින්දා වේවා කියලා ආපහු ඔලුව ගහගෙන බුදිය ගන්නවා. ඉස්සරහින් සතෙක් ගියත් සත්තු මරන්නේ නැහැ දඩු. ඇයි? උට ඒක මදිකම. හරියට බුදියගෙන හරියට නැගිටිනකොට අවදි වෙනකොට කකුල් හතරේ විදිහට තිබුණොත් අනිවාර්යෙන් නැගිටින සතෙක් මරනවා එදාට. ඉගෙන ගන්න මතක් කළේ. ඒ කියන්නේ සිහිය නේතන. ඒ කියන්නේ බුදියගත්තු විදිහටම කකුල් හතර තියෙන්න ඕන නැගිටිනකොටත් නැත්තම් සතෙක් මරන්නේ නැහැ එදාට. ඒක තමයි සිංහ සෙයියාව. ඒ කියන්නේ භාගතුන් දේශනා කළේ සිංහ සෙයියාවෙන් සතපෙන්න සිංහ සෙයියාවෙන් නිදාගන්නට සිංහ සෙයියාවෙන් නිදාගන්නකොට සතපෙනකොට එළි වෙනකම් ලේ ධාතු ඇඟ පුරාම ගමන් කරනවා. අතපය අට කරගෙන කවදාවත් බුදියන්න එපා. සමහරව අතපය අට කරගෙන බුදියන්නේ. එතකොට ලේ ධාතුව එළි වෙනකම් ඇඟ පුරා එහාට මෙහාට ගමන් කරන්නේ. එතකොට ආයුෂ අඩු වෙනවා. බුදුහාර දේශනා කරන්නේ අටුවාවෙත් තියෙනවා ඒක. සිංහ සෙයියාවනේ හොඳම සෙයියාව. සිංහසයාවෙන් නිදාගත්තාම ලකුණු වත උඩ ඔලුව තියාගෙන නිදාගන්නේ. එතකොට එළි වෙනකන් ලේ දාතෝ එහාට මෙහාට හොඳට ශරීරේ ගමන් කරන්න පුළුවන් විදිහේ සෙයියාව තමයි සිංහසයාව. සිංහයෝනේ. මතක තියාගන්න ඕනේ. ඒ තමයි. ඊළඟට කියනවා පින්නතුනි සමව වටෝ ගෙල. භාගතුන් වහන්සේගේ ගෙල කියන්නේ බෙල්ල ප්‍රදේශයේ පින්නතුනි පුංචි කරත්තයක රෝදයක් වගේ. නිසා තමයි සමහරවගේ බෙල්ල බොහොම ලස්සනයි. කියන්නේ බෙල්ල ප්‍රදේශයේ ලස්සනට පේන්න තියෙන එක මාලයක් දැම්මත් බොහොම ලස්සනයි බදු ඇත්තෝ.
ඊළඟට කියනවා පින්නතුනි ගෙලේ උඩුවත නැමෙ හිටි සීගණන් රසනහර එක්ව සිටීම. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ දිවේ තොල යමක් දිවගෑ තොලගෑ පමණින් රසනහර පින අපි දේශනාවලත් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ නම භාගතුන් වහන්සේ වගේ බ්‍රහතන් වහන්සේ එක බත් කට කිවතාවක් කපනවා. 30 දෙවතාවක් කපනවා. රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් එක බත් කට කරට දැම්මට පස්සේ 30 දෙවතාවක් ඒ බත් කට අපො එච්චර අපන්නේ මොකටද? අපි එහෙම අපන්නේ නෑ. ඒකේ රසය හොඳට භුක්ති විඳිනවා. මතක තියාගන්න වළඳන දේ අපි උනත් ඔය ඇත්ත උනත් කවුරුත් පින්නතුනි වළඳනේ රසය හොඳට රසයේ භුක්ති විඳලා වැළඳුවට පස්සේ කෑවට පස්සේ ගොඩාක් වෙලාවක් යනකම් පින්නතුනි බඩගින්න ඉන්නේ අපිට එහෙම නෑනේ. බඩගින්න වෙනවා. මොකුත් නිසා නෙවෙයි. අපි එහෙම හපල වළඳන්නේ නෑ. වරදෝෂයක් නේ රහතන් වහන්සේලා වගේ වෙන්න කියන එක නේ මේ කියන්නේ පින්නතුනි මේ මතක් කළේ ඉගෙන ගන්න එක බත්කට 32 බත ඒක රසය හොඳට භුක්ති විඳිනවා එතකොට ඒ නිසානේ බුදුහාමුදුර රහතන් වහන්සේ නමකට දවසක් දෙකක් වුණත් පින්නතුනි බඩගින්නේ ඒක රසය හොඳට භුක්ති විඳිනවා ඊළඟට කියනවා සිංහයාගේ බදු පින්නතුනි පිරිපුන් හනු මේ කම්බුල් දෙකේ දෙපැත්ත බොහෝම පිරලා තියෙනවා පින්නතුනි සිංහින්ගේ වගේ ඊළඟට කියනවා සම 40 දත් ඊට පස්සේ දත් සමව පිහිටා තිබීම දත් අතර සිදුරු නැතිවීම ඊතා සුදුවන් දත් ඇති බව දිගු පුළුල් දෙවක් ඇති බව ඊළඟට කියනවා පැහැදිලි මිහිරි කටහඬ භාගතුන් වහන්සේ කටහඬ කොයි වගේද කාගේ වගේද ඒ පින්නතුන් අහලා තියෙනවනේ කුරවි කෙවිලි එකක වගේ කුරවි කෙවිලිය කියලා කියන්නේ පුංචි කුරුල්ලෙක් කෝ කැලෑවෙන්න පුංචි සතෙක් කුරුල්ලෙක් යාට ඔගේ හඬ පුදුම ලස්සනයි ඒ දේශනාවේ කියනවනේ ව්‍යාග්‍රේක් පවා ගොදුරු සයාගෙන ගියොත් මේ පුංචි කුරුල්ල කුරවි කෙවිලිය පින්නතුනි බැරි වෙලාවක් කෑ ගැහුවොත් ඇඬුවොත් ඒ කියන්නේ මේ ශබ්ද කළොත් ව්‍යාග්‍රය පවා ගොදුරු හොයනක පැත්තකින් ඉඳලා මේ සතාගේ හඬ අහගෙන ඉන්නවා. ඒතර හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ කටහඬට කොච්චර මිනිස්සු නතර වෙන්නේ නැද්ද නේ? ඒක පැහැදිලි මිහිරි කටහඬක් නේ ඒක. ව්‍යාග්‍රයෙක් පවා සිංහෙක් පවා ගොදුරු සොයාගෙන ගියොත් ඌට ගොදුරු ඕනේ නැහැ. ඇයි මේ සතාගේ හඬ අහන් හිටියන් ඇතේ. ඒ වගේ ඒක නේතර නතර වෙනම කියලා කියන්නේ මේ. පින්නතුන් හිතන්න භාගතුන් වහන්සේගේ හඬට කටහඬට ඒ මිහිරි පැහැදිලි කටහඬට ධර්මයේ කටහඬට මිනිස්සු කොච්චර පින්නතුනි නතර වුණාද නේ. ඒ නිසා ඉසිපතන මිගදාය දේශනා කළ ධම්සක් ප්‍රවතුම් සූත්‍රය අකනිටා බඹලෝ දක්වා විහිදුණේයි. ඒ බුද්ධ වචනේ තියෙන පින්නතුනි ශක්තිය සසර ජීවිතවල අසභ්‍ය කියලා හිස්පරුස වචන කවදාවත් කටින් පිටකලේ නැති නිසා. ඊළඟට කියනවා පින්නතුනි ඊතා නිල්වන්නේ තුසංගල බසුපැටියෙක්ගේ බඳු ඇස් පිහාටු දෙව මාතර පිහිටි උගුරට ඕම ධාතුව ඊළඟට නලල් පටින් විලුණා බඳු පින්නතුනි පිරිපුන් හිස. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ හිස සඳ මඩලක් වාගේ. ඉතින් මේ පුරුෂ ලක්ෂණ 32 පින්නතුනි මතක් කළේ අතීතේ මේවා ලබන්න පින්නතුනි කරගත්තු අප්‍රමාණ පුණ්‍ය කුසල් තියෙනවා. ඒවා වෙන වෙලාවක පින්නතුනි පැහැදිලි කළ දෙන්න. නමුත් භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ශ්‍රද්ධා උපදවා ගන්න පින්නතුනි මේ කරුණ ටික. නමුත් භාගතුන් වහන්සේගේ දේහේ දැවුවා, පිච්චුවා. මතක තියාගන්න සම්මස්නහර සියල්ලම පින්නතුනි දැවි ගියා. නමුත් භාගතුන් වහන්සේගේ අස්ති කොටස් ඒ විදිහටම ඉතුරු. ඉතුරු ලොකුම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. දැන් තියෙන සේරුවාවිල මංගල පින්නතුනි මහසෑය. තෝපවංශ කියුවා දඹගස්සර නායක හඳුරුව. තෝපවංශ කියපු දඹගස්සර නායක හඳුරුවන්ට හම්බෙනව තැනක මේ සේරුවාවිල මංගල මහසෑයේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් තියෙනවා කියලා. ලලල් තලයේදී උන්වහන්සේ ගියා. මේක හොයාගෙන යන්නේ මොකද්ද? සේරුවාවිල මංගල මහසෑය. සෑයක් හොයන්න බෑ මොකක්වත්. ඒක මුස්ලිම් ගම්මානයක්. උන්වහන්සේට මගදී හම්බෙනව කවුද? මුස්ලිම් මිනිස්සෙක්. ඒ මුස්ලිම් මිනිස්සයාට සිංහල බෑ නායක හඳුරන්න මේ භාෂාව බෑ. අන්තිමට මේ දෙන්න අතින් පයින් තමයි සංඥා දිදී කතා කරන්නේ. නායකාරෝ හොයන්නේ චෛත්‍යයක්නේ. මේ මිනිස්සයා අන්තිමට සංඥාව දුන්න මම හරක් බලන මිනිහෙක්. හරක් ටික පෙන්නලා. මං හරක් බලන මිනිහෙක්. ඒ කියන්නේ මං ගොපල්ලෙක්. හැබැයි මං ওই හරක්ට වතුර පොවන තැන මහා විශාල කන්දක් තියෙනවා. ඔබ වහන්සේ කියන කන්ද අතින් පෙන්නන්නේ නැතින මොකක් හරි. ඔබ වහන්සේ කියන කන්ද එකක් දන්නේ නැහැ. දෙන්නත් එක්ක ගියා. බලනකොට ඒක තමයි සේරුවාවිල මංගල මහසෑය. සේරුවාවිල මංගල මහසෑය ඔයාගේ තූපවංශ කියපෝ දඹගස්සර නායක හඳුරෝ. ඔය යටපත් වෙලා තිබුණේ. ඒ මිනිස්සය කියන්නේ මුස්ලිම් මිනිස්සයා හරක්ට වතුර පොවතන. වතුර කියන්නේ ඒ වතුර වල සේරුවාවිල මංගල මහසෑයට එහා පැත්තේ තාමත් තියෙන වතුර වල. ගියොත් බලන්නකෝ. දඹගස්සර නායක හඳුරුවන්ගේ පිළිරුවක් ප්‍රතිමාවක් රේරුවාවිල මංගල මහසෑය ඇතුලේ පින්නතුනේ අබල තියෙන නිර්මාණය කළා තියෙනවා. මතකද නේ? ඉතින් මේ ඉගෙන ගන්න පින්නතුනේ මතක ලලාට ධාතුන් වහන්සේ භාගතුන් වහන්සේගේ තැන්පත් තියෙන සේරුවාවිල මංගල පින්නතුනේ මහසෑය.
ඉතින් මේ දේශනාව ගැඹුරු දේශනාවක් නෙවෙයි. ඉතින් මේ වෙලාවට නිදිමතක් හැදෙනවනේ. අමාරුයි. ඒ නිසා නමුත් පින්නතුනි අද දවස් පුළුවන් තරම් පින්නතුනි ගත කරන්න ඕනේ වීරවන්තව ගත කරන්න ඕනේ තීන මිද්දේට කවදාවත් ඉඩ දෙන්නේ නැතුව තීන මිද්දෙන්ට පුළුවන්. නමුත් Tamanට සසර ජීවිතවලත් පින්නතුනි අපි තීන මිද්දේ නිදිමත නිසා නිවන් මඟ අපිට බොහෝ තැන්වල පින්නතුනි මඟ හැරුණා. එක්ක බුදුහාඳුරු බණ කියනකොට අපි නිදාගත්තා. නැති උනේ මොකද්ද? නිවන් මඟ. අන්න ඒ වගේ නිවන් මඟ නැති වෙච්ච තැන්, ඇහැරිච්ච තැන් මතක තියාගන්න ඕනේ. බොහෝ කොට මේ සංසාරේ අපිට තිබුණා. ඒ නිසා තීන මිද්ද ඉඳ දෙන්නේ නැතුව හොඳට බුද්ධිය වීරිය අවදි කරලා පින්නතුනේ දේශනා ටික අහන්න ඕනේ. දවස කාලය ගත කරන්න ඕනේ. මේ උතුම් දේශනාවත් ලක්කන සූත්‍රයේ බොහෝම ශ්‍රද්ධාවෙන් හැමදෙනාම ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල බලයෙන් පින්වතුන් හැමදෙනාටම ධර්ම ශ්‍රවණමේ කුසලයේ නිවන් දොරටුවක් බවට පත් වේවා. සාදු සාදු සාදු. අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළේ ඉන්දිකා ජයවර්ධන මහත්මිය 2024 දෙසැම්බර් 27 වන දින මිය පල්ලව සපත්වන්ට යෙදුණු ඉන්දික අමදෝරු මහත්මයාට මේ උතුම් පින අනුමෝදන් වේවා. අපි උදෑසන පටන් මේ මොහොත දක්වා දාන සීලාදී වශයෙන් පහල කරගත් උදාාරතර පින රැස් කරගත් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් උදාාරතර පින ඉන්දික අමදෝරු මහත්මයාට ඉක්මම් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කොටගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම අපේ ඉන්දික අමදෝරු මහත්මයා නිවනින්ම නිවීසන සේවා ඉක්මම් භවයකදී නිවනින්ම නිවීසන සේවා එතුමාට මේ උතුම් පින අනුමෝදන් වේවා කියන පැතුමේ අපි ගාථාව කියන පින්දේ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඒ වගේම හදිසි ආපදා තත්ත්වයෙන් මේ පල්ලව සපත්තුණු සෑම දිනාටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. අනේ සසර වසන තුරු නිවන් දකින්න තුරු ඇත්තු කාටවත් ඉබදු අතල් මරණ වලට, ජර මරණ වලට, හිරිහැර වලට මූණ බාන සිදු වේවා. උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාතරේ සම්පත් විඳ ලෝතුරා දහමත් අවබෝධ කොටගෙන යත්තන්ට නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින්දෙමු. ඒ වාගේ වැඩ වාසය කරන අපේ මේ නිවහන්සේලාටත් මේ පින්කමට සම්බන්ධ වූ උපෝසතේ සමාදන් වුණු මෑණිවරු පියවරු හැමදෙනාටත් පින්නතුන්ට පින්නතුන්ගේ දරුවන්ට ඉන්දිකා ජයවර්ධන මහත්මියට මේ පවුලේ පින්නතුන් කොයි කාටත් සතර දළදා වහන්සේගේ රැකවරණේ ආශිර්වාදී ලැබේවා. ද්‍රෝණියක් සර්වක දාතෝන් තන්පත් කොට ඒදුරුවන්ගනි මහසෑය අනන්ත ගුණ බලය ආශිර්වාදේ ලැබේවා. ඒ පිහිටේ පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා